කැරපොත්තෝ දැක්කහම පුදුම කුලප්පුවක්ලු වෙන්නේ මරණකන් නිින්ද යන්නේ නැලු. පිරිමි මෙව්ව කරන්නේ නැහනේ ආමුදුරනේ. ඇත්තටම පිරිමි කරන්නේ නැහැ තමයි. මාත් ඒක ප්‍රායෝගිකව බැලුවා. මේක එකාගේ උකුණෝ බිඳ බිඳ ඉන්නේ නැහැ. මකුණෝ මර ඉන්නේ නැහැ. කැරපොත්තෝ තලතලා ඉන්නේ නැහැ. මම රූපවාහිනිය ඇඩ් එකක් දැක්කා. ඒත් එක්කම එක ගෙදරක මිනිහෙක් කාමරේ ඉන්නකොට කැරපොත්තෙක් එනවා. මේක මේසේ උඩට පැනලා අත් දෙකයි කකුල් දෙකයි වක්කුටු කරගෙන කෑ ගහනවා. එතකොට ගෑණි එනවා මේ මිනිහට පිස්සුද කියලා. ඇවිල්ලා බලනකොට කැරපොත්තෙක් ඉන්නවා. මිනිහා මේසේ උඩ වකුටු වෙලා. ගෑණි මිනිහා දිහා රවලා බලලා කැරපොත්තා දිහා බලලා මෝටින් එක දිහා බලලා hina වෙනවා. hina වෙලා මෝටින් එක අරගෙන කැරපොත්තා රිංගපු හිලට ගහනවා. ගැසූ පමණින් කැරපොත්තා වේගෙන් එළියට ඇවිල්ලා රවුම් 3-4ක් කැරකිලා කකුල් ටික උඩු අතට හරවාගෙන මැරෙනවා. කැරපොත්තා දිහා බලලා hina වෙලා මෝටින් එක දිහා බලලා අගේ කරලා ලොක්කාට ඇහක් ගැහුවා පුතා. මේ ඇඩ් එකේ තියෙන්නේ වෙළඳ දැන්වීමේ තියෙන්නේ ගෑනුන්ගේ කුලප්පුව. ගෑනුන්ගේ පෞකාරකම. ඒක විකුණනවා පුතා. ගෑනුකම මේ විදිහේ නසනාරි ගති තියෙන එකක්. යසෝදරා කුල පරම්පරාවේ නෙමෙයි. විසාකා කුල පරපුරේ නෙමෙයි. උත්තම සෝමාදේවී කුල පරපුරේ නෙමෙයි. කොහෙද මේ යන්නේ? අනන්ත පව් කන්දක් රැස් කරගෙන බලන්නකෝ ගේ ඇතුලේ පිරිමි කවදාක්වත් මාමණ්ඩිත් එක්ක බද්ධ වෛරෙන්නේ නැහනේ. තරහ වුණත් වෛරයක් නැහැ. නැන්දම්මා එක්ක වෛරෙන්නේ නැහැ පිරිමි. ඒකට මේ ඉන්න උපාසකලු කඹුරාපක් මෙතන ඉන්න නැන්දම්මලා 80%ක්ම ලේලිලා 80%ක්ම වෛරෙන් ඉන්නේ. මං ඇත්තද නැත්තද කියලා සියලුම පිරිමි සාක්ෂි දෙන්න මට. හදවතින්ම ඔබේ ගෑණි ඔබේ අම්මයි ප්‍රීතියෙන් අම්මයි දුවයි වාගේ ඉන්නවද? හොඳට බලන්න. මොකද කියන්නේ? මරණාධාර සමිතිය අප්පලා. උඹලගේ ගෑනුයි උඹලගේ අම්මලයි ප්‍රීතියෙන්ද ඉන්නේ? නෑ නයි පොළොංගු වාගේ. නයි පොළොංගු වාගේ. හැබැයි කතාවට උපාසක සුද්ධ බෞද්ධ උත්තම මිනිස් තිරිසනුන් ළඟවත් නැති නීච ක්‍රියා පුතා අපි ළඟ. එහෙනම් ඇහැරලා බලන්නයි තියෙන්නේ. ප්‍රාණඝාත ආදී සත්ව හිංසනයන් අපි ළඟ කොපමණ තියෙනවාද කියලා බලලා මෙත් සිත් උපදවාගෙන වීර්ය වඩන්න එවැනි අකුසලයක් නොවෙන්න. හොරකම් කරනවා නම් ඔබ හොඳට බලන්න. මොනවාද පුතේ අපිට හොරකම් කරන්න පුළුවන්? මොනවාද හොරකම් කරන්න පුළුවන්? මෙතන හොරකම් නොකරපු අය හෙව්වොත් එහෙම දුර්ලභ වැඩක්. හොරකම් කරන්න පුළුවන් වස්තු 3ක් පුතා මේ ලෝකෙම. මොනවාද වස්තු 3? කාලයයි, ශ්‍රමයයි, ධනයයි. මම උදාහරණයක් කියන්නද? 3ම හොරකම් කරන එකෙක් ගැන.
කුලියට යනවා මිනිහෙක්. කාගේ හරි වැඩ බිමක. කුලියට ගිහිල්ලා යන්නේ පුතා 9ට. සේවයට වාර්තා කරන්න තිබ්බේ 8ට යන්නේ 9ට. පැයක් හොරා කෑවා කාලය. පැයක ශ්‍රමයද නොදී හිටියා. එතකොට කාලයයි ශ්‍රමයයි දෙකම හොරකම් කෙරුවා. ඊට පස්සේ 9ට ගිහිල්ලා වැඩ කරන්න තියෙන වෙලාවේද උදැල්ලට බර වෙලා බලා සිටින ප්‍රමාණය බොහොමයි, වැඩ කරන ප්‍රමාණය සුළුයි. තේ බොන්න ගියාම වැඩියෙන් විනාඩි 15ක් ගත්තා. කෑමට ගිහිල්ලා වැඩියෙන් විනාඩි 15ක් ගත්තා. හැන්දෑවේ තේකට වැඩියෙන් විනාඩි 15ක් ගත්තා. පුතා පැයකුත් විනාඩි 45ක් කාලය හොරකම් කරගෙන ඒ කාලය තුල කරන්න තිබ්බ වැඩ අර මිනිහාගේ වත්තේ කළේ නැහැ. හැන්දෑවේ අර මිනිහා ගාවට ගිහින් කියනවා මහත්තයා මං වැඩ කළා අද දවසම. මට හිමි 2500 දෙන්න. අනේ අර මිනිස්සයා 2500ම දුන්නා. අරගෙන සාක්කුවේ දාගෙන ගියා. අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් සල්ලි ගත්තා. ධනයත් හොරකම් කෙරුවා. කාලයත් හොරකම් කෙරුවා. ශ්‍රමයත් හොරකම් කෙරුවා. මේ වාගේ පින්නතුනි මං ඔය සරලම අපේ ගමේ තැනෙන් කිව්වේ. ඒක මේ ඉස්කෝලේ සේවය කරන විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ රාජ්‍ය ලංකාවේ ජනාධිපතිතුමාගේ සිට මේ ගොඩට අහු වෙනවා. රටේ කම්කරු මේ ගොඩට අහු වෙනවා. ඇහ කන ඇරලා බලලා හොරෙද්ද නැද්දයි කියා ඔබ විමර්ශනය කරලා මෙතෙක් කළා නම් යම් හොරකමක් ඒක නවත්තන්න වීරිය කරන්න. ඒ හොරා කාපු එකේ කරුමයයි පුතා මේ රටටම පටිසන් දීලා තියෙන්නේ. හොරා කාපු එකේ කරුමය. එහෙනම් ඇහ කන ඇරලා බලලා නිවැරදි ගමනක් යන්න වීරිය කරන්න, කරපු වැරදි නවත්තන්න. මේ පහුගිය දවස්වල මම දැක්කා මම මොණරාගල බණට යනකොට මග හම්බෙනවා නගරයක් පදිය තලාව. ඒ පදිය තලාවේ පොලිසියේ OIC මහත්තයා යුද්ධ හමුදාවේ කොළුවෙකුගේ නෝනා එක්ක හාදකමක් ඇති කරගෙන ඌ නැති අල්ල පනල්ලේ ඒ ගෙට රිංගනවා. ඕක ආරංචි වෙලා කොල්ලා ගිහිල්ලා කියනවා OIC මහත්තයාට මහත්තයා මේක කරන්න එපා. මගේ අහිංසක පෞල් ජීවිතේ ඔයාගේ නිල ඇඳුමයි නිල බලයයි පාවිච්චි කරලා මගේ වල් ගෑනිව රවටාගෙන මේ යන ගමන නවත්තන්න. නැත්තම් මේක මහ විනාශයක්. කනට දෙකක් ගහලා කූඩුවට දාන්න ඉස්සලා ඵලයක යන්න කිව්වලු. ඒ ගමන කොල්ලා ආවා. ඇවිල්ලා ඒ පොලිසියේම ශ්‍රී ලංකා පොලිසියේම ඊට ඉහළ නිලධාරියෙකුට ගිහිල්ලා කීවාලු ඔබේ බල ප්‍රදේශයේ අහවල් පොලිස් ස්ථානයේ OIC මහත්තයා මෙහෙම එකක් කරනවා. ඒක නවත්තන්න කියන්න කියලා. ඒ ගමන ඌට බැනලා පැන්නුවාලු. නිලධාරීන්ට චෝදනා කරන්න තොට සාක්ෂි තියනවද? නැත්තම් ඵලයකෝ ගෙදර කිව්වා. ඒ ගමන කොල්ලා ආපහු ඇවිල්ලා වැඩට යන්නේ නැතුව හැංගිලා හොඳ හයි හත්තිය ඇති මෝල් ගහකුත් තියාගෙන හිටියාලු. OIC මහත්තයා ගෙට රිංගනකන් ඉඳලා විනාඩි 5-10ක් ඉවසාගෙන දරාගෙන ඉඳලා OIC මහත්තයා ඇඳේ දැන් නිදි ඇති කියලා හිතාගෙන මූ ගෙට ආවා. ඇවිල්ලා බලනකොට හැබැයිම ඇඳේ බුදි. අත දිගෑරලා මෝල් ගහෙන් ගහලා තියෙනවා. පළවෙනි එකම ඔළුවයි ඇඳ වියලයි දෙකටම වැදිලා මෝල් ගහ කැඩුණා දෙකට. මෝල් ගහ දෙකට කැඩිලා
අත බරට කෑල්ල අහුවෙලා තියෙනවා කොල්ලාට. ඒකෙන් තව දෙකක් ඔලුවටම ගහලා. අත් දෙකත් කඩලා කකුල් දෙකත් කඩලා පොලිසියට කෝල් එකක් දුන්නාලු. සාක්කිත් දැන්නම් තියෙනවා. ඔබේ පොලිසියේ OIC මහත්තයා මගේ ඇඳේ බුදි ඇවිල්ලා අරන් යන්න කියලා. මම මේක කිව්වේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිල්පදයක් තියෙනවා පංචශීලේ. ඒ සිල්පදය හබරත්තාවල කවුරුවත්ම බින්දින්නේ නැතුව ඇති අපේ පැත්තේ තමයි ඒ වාගේ අය ඉන්නේ. හබරත්තාවල ඉන්නේ සියලු කෙලෙසුන් නැසූ අය. ඒ හින්දා අර OIC මහත්තයා ගිය ගමන යන අය නැතුව ඇති. ඒ OIC මහත්තයාව කැන්දාගත්තේ කීට තිබ්බ කුලප්පුව නැති අයම ඇති. ඒ හින්දා ඇහැරලා බලලා එහෙමමද කියලා OICට වෙච්ච වැඩේ වෙන්න කලින් නවත්තාපන් පුතා. ඒකට වීරිය කරන්න ඕනේ. මෝඩයට හිතෙනවා මොකා අහුනත් මං අහුවෙන්නේ නැහැ. මං සූක්ෂමව රහසිගතව කරන්නේ. ඒ හින්දා මං අහුවෙන්නේ නැහැ, මං අහුවෙන්නේ නැහැ, මං අහුවෙන්නේ නැහැ කියා මෙහෙම යනවා. හැබැයි අහුන දාට සියල්ල ඉවරයි. දැන් ඉවරයිනේ පුතා. OIC කමත් ඉවරයි, OIC ඉවරයිනේ. එතකොට වැඩේ වෙලානේ. අය හැදුවේ හැකිද? අය හදන්න බෑ ඒ වරද. ඒ හින්දා එසේ නොවීන්ද වීරිය කරන්නයි ඕනේ. බොරුවත් එසේමයි. මුළු ලංකාවම විනාශ කෙරුවේ බොරුවෙන්මයි. පාලකයෝද බහුතරයක් පූජකයෝද රාජ්‍ය සේවකයෝද මේ රටේ රටවැසියෝද බොහෝ දෙනා කළේ බොරුව නිසා රට පරාජිතයි. රට පරාජිතයි. පුතා ඔය සමිති වලත් බොරුවමනේ නේද? සමිති වලත් බොරුවම. හයි හත්තිය තියෙන කාට එකක් නැති කාට එකක්. මේ ඊයේ පෙරේදා අම්මා කෙනෙක් මැරිලා සමිතියක. මගේ යාළුවෙක් ඉන්නවා ඒ ගමේ. කොල්ලා මට කිව්වා අපේ හාමුදුරනේ මල ගෙදර ආවා මේ අපි යාළුවෝ ටිකක් එක්කහුව වෙලා ඒ අම්මාට පෙට්ටියක් අරන් දෙන්න යන ගමන් මල් ශාලාවට. මං අහුවා ඒ සමිතියකට බැඳිලා නැද්ද කියලා. සමිතියකට බැඳිලා හිටියා අපේ හාමුදුරනේ. ඒකේ බලනකොට ණය මුදල් කපාගෙන රුපියල් 10000යි හම්බෙලා තියෙනවා. ණය කපා ගත්තාම පොලියත් එක්ක රුපියල් 10000යි ලිතුරු. අනිත් ඔක්කොම ණයට හිලව් වෙලා. පෙට්ටිය ගන්නවත් සල්ලි නැති හින්දා කොල්ලෝ එකතු වෙලා එකක් අරන් දෙන්න යනවා. ඒ තරම් දඩ පුතා. ඒ තරම් පොලි. මිනිස්සුන්ව රවට්ටනවා. අමාරුයි දානවා. අවසානයේ මරණාධාර නෙමෙයි මරලා තියෙන්නේ. මරලා තියෙන්නේ. බලන්නකෝ ඔයාලගේ මරණාධාර සමිතියෙන් ඇත්තටම මලගෙදර මිනිහාට සෙත සාන්තියට වඩා කරදර කොච්චරද කියලා. නෑ හඳුන්නේ අපේ එකෙන් නම් අපි ඉතාමත්ම ගුණාත්මක සේවයක් කරනවා. ඔබ ඔය කරනවා කියන සේවය පුතා වල කපන්න කණ්ඩායමක් දානවා, බත්තු යන්න කණ්ඩායමක් දානවා, සරසන්න කණ්ඩායමක් දානවා, තනියට ඉන්න කණ්ඩායමක් දානවා, සල්ලි ටිකක් දෙනවා. එහෙමනේ කරන්නේ. දීපු සල්ලි ලක්ෂයයි. සමිතියේ උන් තනියට යනකොට විටමල්ලක් අරන් යනවා. සමිතියේ උන් මරණාධාර සමිතියේ උන් තනි රකින්න යනකොට විටමල්ලක් අරන් යනවාද? සීනිතේ කොළ අරන් යනවාද?
නෑ දීපු ලක්ෂෙම කාලා එන්නේ මරණාධාර සමිතිය වට වෙලා. සෝන් කනත්තට එවාපියව සීනිත ඒගොල්ලෝ කියනවා. බිස්කට් පැකට් සීනිත ඒගොල්ලෝ කනත්තට අදිනවා. බත් එවාපියව කනත්තට බත් අදිනවා කනත්තට. පාර සරසනේ උන්ට තේ ඕනෑ විත ඕනෑ කියනවා අරිනවා. පුවක් ගෙඩියක් රුපියල් 10යි. අක්ක පුරෝලා ගෙඩිය පිටින්ම. ඔව් අනේ පව්. මරණාධාර සමිතිය අපි කණ්ඩ හොඳ නෑ උන්දා ගෙව්වා. එහෙනම් අපි අරන් යන්. අමූලික බොරු පුතා අර මිනිහට දීපු සේසතම කාලා මිදුල රතු පාට කරලා මල් ගස් ටික තීන්ත හැලුවා වාගේ කරලා කුණු කහලා අර මිනිහාගේ ගෙදර පුරෝලා අර මිනිහාට වදයක් දීලා එළියට බහැලා එන තොපේ සමිතිය බොල මරාගෙන කන සමිතිය. ඔව් මන් දන්නවා ලංකාවේ මරණාධාර සමිතිය. ඇහි මානෙට පේන්නේ පිහිටට කියලා. අවසානයේ ජීවිතේට ණය වෙලා නැති අහිංසකයෝ පවා ණය බරින් බර කරලා අර මිනිහාගේ ගමේ තිබිච්ච අර සමාජික බව, සුහදශීලී බව, මලගෙදරක අහිංසක මෝඩ කමනේ ඔය. ඒ මෝඩයාගේ මිනිහ උස්සාගෙන ගිහිල්ලා වල දාන්න හිටපු අසල්වැසියෝ ටිකක් නැති කොල්ලන්නේ නවතින්නේ. ඔකයි ගෙදර ගියොත් දාඩ. මේ වාගේ නසනාරි ගති නැතුව පුතා සුහදශීලී පින්වන්ත සමිති සමාගම් නිර්මාණය කරලා මිනිස්සුන්ව උපක්‍රමශීලීව සත්පුරුෂ න්‍යායෙන් පිහිටුවන්න වීර්ය කරන්න ඕන. වීර්ය වඩන්න ඕන. නැතුව බෑ. හාඳුන්නේ එවුන් හදන්නම බැරි ඉඳා ඔය දඩ. අයන පාර දෙපැත්තේ වල් කපන්න නැති උන් ගහපියවක දඩ. පාර දෙපැත්තේ වල් කපන්න නැති අයටත් ගහපල්ලකෝ දඩ. එතකොට ඉවරයි. එතකොට කපයි. ඕන එකට දඩ නැ. එපා එකට දඩ. බීලාපුවේ උන්ටත් දඩ, නොබීපියේ උන්ටත් දඩ. වල කපන්න ආවේ නැත්තම් දඩ. මිනිහට අංශ භාගෙ. ගෑනිට එන්න විදියක් නැහැ. ගෑණි මිනිහා ළඟ වල කපන්න ආවේ නැහැ දඩ. සමාජිකයාට අංශ භාගෙ නම් එන්න බෑනේ. සානුකම්පිතව බලන්න එපැයි. එහෙම හැඟීම් නැති මේ කෙලෙස් බර ලෝකේ ඔබ යන්නේ කැත ගමනක්. එහෙනම් ඇහ කන ඇරලා බලලා පුතා වෙලා තියෙන වැරදි නවත්තන්න වීරිය කරන්න. කම්මැලි නම් කුසීත නම් නවත්තන්න වීරිය කරන්න. අස්සසුම ගන්න එපා. අස්සසුම ගන්න එපා. අස්සසුම ගන්නේ කම්මැලියෝ. අස්සසුම ගන්නේ බේබද්දෝ. අස්සසුම ගන්නේ ගංජාකාරයෝ. අස්සසුම ගන්නේ කුඩුකාරයෝ. අස්සසුම ගන්නේ පින්නතුනි සිගරට් බීඩි වලට ඇබ්බැහි වෙච්ච අප්පලා. මාසෙට අස්සසුමෙන් 5000යි හම්බෙන්නේ. සිගරට් කීයක බොනවද? ඒ සමාජිකයා සිගරට් බොනවා 22500ක අවම. සිගරට් එකක් 150යි. සිගරට් පහක් බොනවා මේක. සිගරට් පහක් බොනවා මේක. සිගරට් පහට 750යි. මාසයක් බොනකොට පුතා 750 වැඩි කිරීම 30. 22500යි. අස්සසුම 5000යි. මේක ආස්වාසාලිය හැකිද පුතා? මේක සමෘද්ධිමත් කෙරුව හැකිද? බෑනේ. සමෘද්ධි නියාමකට තලන්න ඕනේ. සිගරට් ගානයි අස්සසුමේ ගානයි දෙක බලලා අස්සසුම නවත්තන්න දෙපේ. හාමුදුරුවනේ ගෑණි ළමයින් විදිහ බලලා එහෙම කෙරුවේ.
එවුන් එහෙනම් ගෙදර ගිහින් තියාගන්න. අරුව එක්ක තියන්නේ නැතුව. ගෑණි ළමයි දිහා බල බල අරුවට අසසුම දීපුවාම ඌනේ කන්නේ. ගෑන්ට හම්බෙයිද? නෑ නෑ. අසසුමෙන් ගෙන ආපු හාල් වලින් උයාපු බත ගෑණිට කන්න හම්බෙන්නේ අරුව ආපුවාම. ආහාරයෙන් එනකොට රා බොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්න විකාර ගතියෙන් රෑ වෙන්න වෙන්න ගෙදර එන්න පරානේ නැතියෙන් ඒ දණ්ඩ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අල්ලන් උටන් ගජි ගතන් මහ පාර මැද්දේ හබරත්තාවල අරු වෙන ගමන පේනව නේද? මම ඔය කිව්වේ අරු වෙන ගමන. දැන් පේනවනේ? ආඳුරු ඔය කියන්නේ අරකට. මං කිව්වා නේද මං එහෙම කියනවා කියලා. කලින් අර OIC ගේ සිද්ධිය කියද්දි ඔබට දැනෙන්න ඇති. ඔය කියන්නේ අහවලාට. ඔව්. අර කය ගෑණි. ඔය જાතියමනේ. ඒකිට කිව්වේ. කියලා ඔබට දැනෙන්න ඇති. දැනෙනකොට ඒක ඔබටත් දැනෙනවා. අහල පහල ආයත දැනෙනකොට ගෑණිට මිනිහට දැනෙන දේ ඔබටත් දැනෙනවා. ඒ දැනෙන දේ මහා ඛේද වාචකයක් නිසා නවත්තන්න වීර්ය කරන්න. සභාපතිතුමා තියාපන් ඔර්ලෝසුව. නැත්තම් එළි වෙනකම් යන්න හම්බෙන්නේ. අය හබරත්තාවලට එන්න හම්බෙයි දන්නේ නැහනේ. ඒ හින්දා යද්දි මැරුණොත් මේ කියන්න තියෙන ටික ඔක්කොම කියලා යන්න ඕන. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වඩන්න ඕන. වැටුණු ශ්‍රී ලංකාව නැවත නැගිටවන්න. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වඩන්න ඕන. බිඳුණු ශ්‍රී ලංකාව ආපහු ඒකාබද්ධ කරන්න. වැටුණු ශ්‍රී ලංකාව නැගිටවා බිඳුණු ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරගෙන ගිනි ගන්න පාපයෙන් දැවෙන ශ්‍රී ලංකාව නිවාලන්නට වීර්ය කරමින් සෞභාග්‍යයෙන් පිරුණු පුරවරයෙක් මතු පරපුරට දායාද කරලා මැරෙන්න සන්තෝෂෙන් වීර්ය කරන්න ඕන. හංස සංදේශි කතුවරයා කියනවා පැසෙයි නිබඳ සුවඳල් කෙත් වත්නවට ඇසෙලම වසු පැටියෝ හඬ දුරට දිසෙයි වෙහෙර සුරවිම නග ලෙසට රසයම රසමයයේ පියාස දුට ලංකාව තිබ්බ විදිහ දැන් තියෙන විදිහ මේ දෙක බලන්න. තිබ්බ විදිය බලන්න, තියෙන විදිය බලන්න. නිතර පැහුණාලු සුවඳැලි යල මහා මැද කන්න තුනම. කිරි දෙනුන් කෑ ගහනවාලු උදේ ඉඳලා රෑ වෙනකන් ගමේ පරිසරේ. චූටි චූටි පැටවුන්ගේ මීරියාවට දරු පැටවු අඬනවාලු. දැන් අඬන්න නෑ එවුන් මරලා විසික් කළා මේ කිලා. පිම් පුරා ඉන්නේ. ඉස්සර ගෑනු අයට දරුවෝ 10යි 12යි 14යි 15යි 20යි. ඒ ඉස්සර ගෑනු හොඳ නැති ඉඳලා. මේ මෙවුන්දලා හොඳ. බැලුවොත් ඇස්සරලා පෙනෙයි. බැලුවොත් ඇස්සරලා පෙනෙයි.
එකෙක් බිහි කරනකොට කීයක් මැරුවාද කියලා. ලෝදියේ පැහෙන්නේ මැස්සා කිරියකට දාපු එකේ පාපයට කැලණිතිස්ස රජ දවසේ මහරහතන් වහන්සේ තෙල් කටාරමේ එබුවා. කිරි උරු කරන තැනින් ගිය මැස්සාට ගහලා මැස්සා කිරි එකේ තැම්බිච්ච එකේ පව. ගර්භාෂය ඇතුලේ ඉන්න පොඩි එකාව වසදියරයක් දාලා ලෝදියේ තම්බා දිය කර හැරීමේ පාපය මැස්සා නෙමෙයි මිනිස් පැටියක්. කොහෙද පැහෙන්නේ? මහා ගිනි කඳු පුපුරලා ලෝදිය හැලියේ පැහෙන්නේ. මං ඉතාලියේ ගිය වෙලාවේ බැලුවා නගරයක්ම තියෙනවා පුතා. මේ අනුරාධපුර නගරය වාගේ ලොකු නගරයක්. මුළු නගරෙම වැහිලා ගිනි කන්දකින්. ගිනි කන්ද පුපුරලා ආපු ලෝදියෙන් වැහිලා. ජපානයේ අය පරිශ්‍රණයක් පවත්වනවා ඒව හාර. හැම මිනිහෙක්ම මැරිලා ඉන්නේ මෙහෙම වකුටු වෙලා මූණට අත් දෙක තියාගෙන. අපිට ගිනි සරක් වදිනකොටත් අපි ඔහොම වහ ගන්නවනේ පුතා මූණ. අන්න ඒ වාගේ ලෝදිය මෙහෙම එනකොට මෙහෙම වකුටු වෙලා වහගත් අය. බල්ලෝ ඉන්නවා ගුලි ගැහිලා. අස්සයෝ හරක් ගෙදර වටපිටාවේ හිටපු අය. හේතුව ඒක පුතා සුකෝපභෝගී ගණිකා පුරවරයා නගරයේම අති සුකෝපභෝගී මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ බිත්ති වල තවත් තියෙනවා යඳපු චිත්‍ර. වැඩිහිටියන්ට පමණයි චිත්‍ර. එව්වා බිත්ති හැම එකම ඇඳලා තියෙනවා. බාණ්ඩක කරුමේ මහතේ අර කන්ද පුපුරා ගිනි කන්ද ලෝදියෙන් වැහුණා. මේ විශාල නගරයක් වැහෙන්න කොහමද ලෝදියේ පාර? කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ හැඳින මේ පව් දුරාලන උපදේසේ නොදුන මනවි තුන් දොර ආව කාසේ